කෙනෙක් කියන්නේ. අන්තිම මේ ස්ථානයේ නරඹන්න එන අයට ඔව් මේ පැත්තේ ආයට පොඩ්ඩක් කල්පනාවෙන් ඉන්න ඕන. මොකද හැමතැනම දෙදරුම් කාලා තියෙන පාර. ඒකින්ද මේ දැන් ඉදිරියටත් මේක සමහර වෙලාවට ගමනාගමනට යන්න සම්පූර්ණ ගල් කන්දම්ම ගැලවිලා අවිල්ලා තියෙනවා. මේ ස්ථානය බම්බා විහාරය කියන ස්ථානයට මීටර් 200ක් විතර මෙහා පැත්තෙන් තමයි තියෙන්නේ. ඉඳුල්කොඩ කන්ද පැත්තට තියෙන ප්‍රදේශය. ඉස්සරලා දැක්කේ පාර විදරා ගිහිල්ලා තියෙනවා. ඒකේ පේන්නේ නැහැ ගැඹුර කොච්චරද කියලා. පාරයි කන්ද පැත්තට අබාධයක් වගේ තියෙනවා මෙතන. අඩියක් විතර කටක් කරලා. ඉතින් මේ ස්ථානයේ නරඹන්න එන්න එපා කියන එක තමයි අපිට කියන්න තියෙන්නේ. අපිත් ආව තමයි. නමුත් 100,000ක් අවදානම්. තාම මොන වගේ තත්ත්වයක් උදා වේද කියලා කියන්න බෑ. තියෙන විදිහට ඉතින් ඒක වගේ ටුවන්ස් වලින් ඇවිල්ලා තීන්දුව తీරණය කරනකම් නරඹන්න එන්න එපා කියන ඉල්ලීම තමයි අපිට තවත් ඉතින් මේ කොටට ටිකක් ඉලක්කම් ටිකක් එකතු නොකර රේෂම් කියන ඉල්ලීම තමයි කරන්න තියෙන්නේ. කුරුණෑගල ඉඳුල්ගොඩ කන්ද වල්පොල කන්ද මේ ගම් දෙකටම යන ප්‍රධාන මාර්ගය වැටී තිබෙන්නේ ටැම්පහන ජලාශය හරහා. මුළු රටම විනාශයට පත් කරමින් නිසා ධාරානිපාත වැස්ස සමග ඉඳුල්ගොඩ කන්ද ටැම්පහන ජලාශය අසල විශාල ප්‍රමාණයක් නායෑමට ලක් වුණා. ටැම්පාන් ජලාශය පහු කරමින් ඉදිරියට යනකොට නමක් ඉදිරියේදී ගෙන එයිද කියන සැකය තමයි මෙනකොට මතුවලා තියෙන්නේ. මෙම තත්ත්වය තුළ මෙම ස්ථානයේ නැරඹීමට ඒම ඉතාමත් අවදානම් සහිත බව විශේෂයෙන්ම මතක් කළ යුතුයි. මොකද මේ ඉරිතලා තියෙන කොටස කොයි මොහොතේ හෝ නැවත ඇදහැලිලා පහළට ගලාන යන්න පුළුවන් මේ විශාල කඳු වැටියත් සමග. එහෙම වුණොත් ජීවිත විනාශය තමන් විසින්ම සිදු කරගන්නා දෙයක් බවට පත් වෙනවා නියතයි.
Yes.